ආයුබෝවන් මහා ඍෂි මතය YouTube channel වෙත ඔබ සැම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ලොව පැරණිම ශාස්ත්‍රය ජ්‍යොතිෂ ශාස්ත්‍රයයි. ජ්‍යොති යනු ආලෝකයයි. හේවත් ප්‍රඥාව ලෙස අර්ථ ගැන්විය හැකියි. ඍෂිවරුන් විසින් සොයා ගන්නා ලද වටිනා ශාස්ත්‍රයකි. ග්‍රහ නක්ෂත්‍ර ආදීන්ගේ චලනයන් හේතු කොටගෙන මිනිස් ජීවිතයට පරිසරයට බලපාන ආකාරය කියා දෙන ශාස්ත්‍රයයි. රවි සඳු කුජ බුධ බ්‍රහස්පති සිකුරු සහ සෙනසුරු ඡායාග්‍රහයින් වන රාහු සහ කේතු යන ග්‍රහ පවුලේ කතාව සියලු ජීවීන්ට පරිසරයට බලපාන ආකාරය මනාව කියා දෙන අපූර්ව කතාවකි. මේ සබහා දහමේ ශාස්ත්‍රය හෙවත් විශ්වයේ ශාස්ත්‍රයයි. යම් පුද්ගලයෙක් මෙලවට උපන් මොහොත සිට මරණය දක්වා කාලය තුල සිදුවීම් වන ළමා කාලය, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විවාහය, ලෙඩ රෝග, විදේශ ගමන්, දියුණුව වැනි දේ කුමන ආකාරයටද සිදුවන්නේ කියන කරුණ පෙර හඳුනා ගැනීමට හැකිවීම මෙහි ඉතාමත් වටිනා දෙයකි. යම් පුද්ගලයෙක් මෙලව උපන් මොහොත එම පුද්ගලයාගේ ජන්ම පත්‍රයෙහි බලවත් වෙන ආකාරය එනම් අර්ථ ත්‍රිකෝණය, ධර්ම ත්‍රිකෝණය, කාම ත්‍රිකෝණය, මෝක්ෂ ත්‍රිකෝණය යන ත්‍රිකෝණ හතරෙන් කුමන ත්‍රිකෝණයද බලවත් වන්නේ කියන කරුණ පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා මෙලොවට බිහි වී ඇත්තේ කුමන කාරණාවක් ඉෂ්ට කරලීම සඳහාද කියන කතාව මනාව ඔප්පු වී යනු ඇත. අද සිට ආරම්භ වෙන මෙම YouTube channel මගින් ඔබේ ජීවිතයට වටිනා නිවැරදි මාර්ගෝපදේශයක් දීම මගේ එකම බලාපොරොත්තුව වන අතර ඔබට වටිනා සේවාවක් දීම වගේම ඔබේ ජීවිතයේ නිවැරදි පාර පෙන්වා දෙන කල්යාණ මිත්‍රයා වීමටද මට හැකි බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ සැමට තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.